සුබ දවසක් යමට බිට්කොයින් කීයට යයිද මේ වෙනකොට 1,50,000 ගානට ඩ්‍රොප් වෙලා තියෙන්නේ. හරි 1,90,000 ගානට ගිහලා 1,50,000 ගානට ඩ්‍රොප් වෙලා තියෙන 1,50,800යි හරියටම දැන් කියනවා නම්. ඉතින් ඒ ඇස්සේ රයිට් අපි ගියොත් එහෙම කොයින් ඩෙස්ක් එක පැත්තට ඊශ්‍රායල් ඉරාන යුද්ධය යනවා. හරි ඒදගොල්ලෝ ගහ ගන්නවා. ඒ වගේම ඇමරිකාව පැත්තෙන්නුත් එක එක විදිහේ නිවුස් එනවා. ක්‍රිප්ටෝ මාකට් එකට බලපාන එක එක විදිහේ නිවුස් එනවා. කොයින් විදිහට ගත්තොත් එහෙම අපි ඒඩා ගත්තොත් කාඩ්නෝ ගත්තොත් ඒවට අදාළව එහෙම ඒ වගේ කොයින් කීපයකම වෙන වෙනම නිවුස් එනවා. හරි ටිකක් එක එකනාගේ එක ප්‍රොජෙක්ට් එක වෙන වෙනම නිවුස් එනවා. ඉතින් මොන වගේ මූව්මන්ට් එකක් මාකට් එකේ ආයිද? ඕල්ඩ් කොයින් යයිද? ෆන්ඩමෙන්ටල් කාරණා ගැන පොඩ්ඩක් අපි පැත්තකට තියලා එමු BTC chart එක පැත්තට. right මෙතනට ආවහම පැහැදිලිවම අපිට පේනවා තාමත් මෙයා යන්නේ අප් ට්‍රෙන්ඩ් එකෙන් තමයි මේ කන්ටිනියු කරගෙන යන්නේ. හරිද? මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකවත් බ්‍රේක් කරොත් තමයි moving average දාලා බලන්න ඒත් ඔයගොල්ලන්ට සපෝට් එකක් විදිහට එනවා 200 moving average එක. ඉතින් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් තමයි අපිට සලකන්න පුළුවන් ඔන්න ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වුණා. ඩවුන් ට්‍රෙන්ඩ් එක පැත්තට යන්න දැන් පටන් ගත්තා කියලා. එතකන් ලොන්గ్ ටයිම් ෆ්‍රේම් වල ට්‍රෙන්ඩ් එක තාමත් තියෙන්නේ අප් මූව්මන්ට් එකක. කියන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තමයි ලොන්గ్ ටයිම් ෆ්‍රේම් වලට අදාළව තියෙන්නේ. ඉතින් ඒ කාරණේ මතක තියාගෙන ට්‍රේඩ් කරන්න කියලා මතක් කරනවා. මොකද මේ ගත්ත මූව්මන්ට් එක මෙන්න මෙතන තියෙන 1,15,800 දක්වා වුණත් රයිට් හොඳට මතක තියාගන්න 1,15,800 දක්වා වුණත් මාකට් එක යන්න chance එකක් තියෙනවා. හරි මේ මූව්මන්ට් එක මේ විදිහට මෙහෙම හරි ඉම්පල්සිව් වේව්ස් කරෙක්ටිව් වේව්ස් හදාද නැතු එක පාරම මෙහෙම යන්නේ නැහැ. මේ විදිහට ඉම්පල්සිව් වේව්ස් කරෙක්ටිව් වේව්ස් හදාගෙන මෙතන ෆේක් අවුට් වෙවි හොම වෙවි හරි මෙන්න මේ 1,15,800 දක්වා මාකට් එක යන්න ඉඩක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම කියයා. එතකොට මෙන්න මෙහෙම බ්‍රේක් වෙලා නෝ. මෙහෙම බ්‍රේක් වෙලා ඒක කන්ෆර්ම් වෙනකන් හරිද? අපි අනිත් කන්ෆර්මේෂන් එක මේක කන්ෆර්ම් වෙනකන් මුලින්ම මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙන්න ඕනේ. පළවෙනි සාධකය. ඒ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා ඊට පස්සේ මේ කන්ෆර්මේෂන් ටිකක් තව එනකන් අපිට තාම සලකන්න බෑ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගත්තා කියලා සමස්තයක් විදිහට මේ ලොකු ටයිම් ෆ්‍රේම් ආශ්‍රිතව බලන මේ කියන්නේ ඒ ආශ්‍රිතව බලනකොට අපිට හිතා ගන්න බෑ තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් කියලා. ඒ නිසා අප් ට්‍රෙන්ඩ් එකට වැඩි බරක් දීලා එන්ට්‍රීස් වලට යන එක තමයි මම නම් පෞද්ගලිකව තාමත් කරන්නේ. අප් ට්‍රෙන්ඩ් එකට ටිකක් වැඩි බරක් දීලා එන්ට්‍රීස් වලට යන එක ලොන්గ్ ටයිම් ෆ්‍රේම් වලට අදාළව. හරි. ඒ ලොන්గ్ ටයිම් ෆ්‍රේම් වල කතාව නේ අපි පොඩ්ඩක් දැන් යන් අපි ඇල්ගෝ කොයින් එකේ ඇල්ගොරෑන්ඩ් එකේ අපි එන්ට්‍රියක් දැම්මා ටෙලිග්‍රෑම් channel එකට. ඒ නිසා අපි පොඩ්ඩක් ඒකට මේ මාස්ටර් ටෙලිග්‍රෑම් channel එකට දාපු මෙන්න මේ ඇල්ගොරෑන්ඩ් එන්ට්‍රිය ගැන. හරිද? මෙතන කතාව මෙහෙම දැන් මෙහෙමයි. කොහොමත් එතීරියම් සහ බිට්කොයින් යන්නේ මූව්මන්ට් දෙකක. හරි එක ළඟ වගේ ගියාට ටිකක් වෙනස් මූව්මන්ට් දෙකක තමයි යන්නේ. කොහොමත් ඕල්ඩ් කොයින් සීසන් එකක් පටන් ගන්න කලින් ඔය එන පෙර ඉඟි තමයි දැන් ඉතින් ඔය ඕල්ඩ් කොයින් සීසන් එක නම් අපි ගොඩාක් හැමෝම ගොඩක් කලින් දැන් කතා කරන්නේ. ඉතින් ඒක අද ඒද හෙට ඒද නැත්නම් සතියකින් ඒද තව මාස ගණනක් යද්දි කියන්න බෑ. නමුත් සීසන් එකක් පටන් ගන්න කලින් මේ අපගමනේ වෙන්න ඕනේ. කියන්නේ බිට්කොයින් සහ ඉතීරියම් වල මේ අපගමනේ වෙන්න ඕනේ. දෙක දෙපැත්තට යන එක වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවෙත් ටිකක් හරිද? අපිට ළඟ වගේ වුණාට දෙන්න දෙවිදිහකට තමයි ලොන් ටයිම් ෆ්‍රේම් වල දාලා බැලුවොත් අපිට පේන්නේ. ඉතින් ෂෝට් ටයිම් ෆ්‍රේම් වලට ගිහින් හරි මෙන්න මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. ඇල්ගොරෑන්ඩ් chart එක පැත්තට ගියාම මේක හැබැයි ලිමිට් ඕඩර් එකක්. හරි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ මාකට් එක මෙන්න මේ මාක් කරලා තියෙන සෝන් එකට එනකම්. හරි මේ මාක් කරලා තියෙන සෝන් එකට එනකම් මෙහෙම බලාගෙන ඉඳලා ඊට පස්සේ අපිට පුළුවන් මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ වැදෙද්දි හෝ නැත්නම් මේ සෝන් එකට ආවහම හරි මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ වදින්න ඕන කියලා දෙයක් නැහැ. දැන් අපි හිතමුකෝ මේක සයිඩ් වේව්ස් වගේ ගහලා මෙන්න මේ හරියට මෙහෙම ආවා කියලා. එතකොට මේ සෝන් එකේ කියන්නේ මේ මාක් කරලා තියෙන ලෙවල් එකකට උනොත් ගියත් මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් අපිට ඒ ෂෝට් එක ගන්න පුළුවන්. හරි ඒ නිසා ඒක මතක තියාගමු. එතකොට මෙන්න මේ සෝන් එකකින් අපිට අවස්ථාව තියෙනවා ලැඩර් පොයින්ට් අපි හිතමු රේන්ජ් එකෙන් මැදින් සහ මෙයාගින් ලැඩර් කරන්න බලාගෙන මෙතනින් පොඩි ගාණකින් අරගෙන ඉවරලා අපි හිතමු ඩොලර්ස් 10ක් නම් වා ට්‍රේඩ් එකට වෙන් කරන්නේ. මෙතෙන් ඩොලර් දෙකකින් ඕපන් කරලා ඊට පස්සේ මෙතනිත් ආයෙ දෙකක් හරි තුනක් හරි දාලා ඕපන් කරලා ඊටු ටික මෙතනින් දාලා ඉවරලා SL එක මේ විදිහට තියලා ඉවරලා හොඳ ස්විං ට්‍රේඩ් එකකට මම ඩොලර්ස් 10 ගත්තේ උදාහරණයක් විදිහට. සාමාන්‍යයෙන් ස්විං ට්‍රේඩ් වලට යද්දී අපි ටිකක් වැඩි ගාණක් දානවා. ඉතින් ඒක අර මම අර 10 කිව්වා වගේ කොටස් තුනකට බෙදලා ඉවර වෙලා රිස්ක් එක මැනේජ් කරගෙන එන්ට්‍රි එකට යන්න chance එක තියෙනවා ඇල්ගෝ වල. මෙන්න මේ ලෙවල් එකට ආවට පස්සේ ඉතින් මේ ගැනත් අපි පොඩ්ඩක් අවධානයෙන් යමු. මම දැනට මේ ටික අයින් කරගන්නම්. මොකද ඊමාස්ට් එක දාලා තියෙන මේ විදිහට chart එක මතක තියාගන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් හරි. මොකද
මේකට එන්න කලින් සයිඩ් වේව්ස් ගිහිල්ලා වෙලා මේ ට්‍රෙන්ඩ් ලයින් එකට ටච් වුණොත් එහෙම ඒත් එන්ට්‍රි එක ගන්න අවස්ථාවක් තියෙනවා. රයිට්. ඉතින් ওই විදිහට තමයි ඇල්ගොල කතන්දරය. එතකොට ෆන්ඩමෙන්ටල් නිවුස් ගැන කතා කරන්න අපිට වෙනම කාරණා ටිකක් තියෙනවා. ඒකට දැන් මේ වීඩියෝ එක දාන්නේ 13 රෑනේ. ෆන්ඩමෙන්ටල් කාරණා ගැන අපි හෙට දවස් ඇතුළත වීඩියෝ එකක් අරන් එන්නම් මොන විදිහේ මූවමන්ට් වලට බලපායිද කියලා ඉස්සරහට ගන්න තියෙන ෆන්ඩමෙන්ටල් නිවුස් ටික. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්ටොප් ලොස් දාලා පරිස්සමින් ට්‍රේඩ් කරන්න. මතක තියාගන්න මෙයා වැටුණා. හැබැයි තාමත් ඩවුන් ට්‍රෙන්ඩ් එක හරි විදිහට කන්ෆර්ම් වෙලා නැහැ. මෙන්න මේ 1,15,000 ටච් කරන්න උනත් මාකට් එක යන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් ඉඳලා තාමත් ලොන්ග් පැත්ත බාර කරාට ප්‍රශ්නයක් නැහැ. BTC වල ලොකු ටයිම් ෆ්‍රේම් වලට අදාළව. හරිද? හැබැයි Ethereum කතාව වෙනස්. ඒක තමයි අපි අතනට ගියේ. වෙනම Ethereum අප්ඩේට් එකකුත් අරන් එන්නම්. ඉතින් මතක තියාගන්න මේ BTC සහ Ethereum වෙනස් විදිහට යන්නේ. අපි altcoin king විදිහට සලකන්නේ Ethereum. අන්න ඒ කාරණේ හොඳට මතක තියාගන්න. හරිද? altcoin king විදිහට සලකන්නේ Ethereum. මේ හන්ද අනිවාර්යෙන් Ethereum chart එකත් එක්ක ඔයාලා ඉන්න වෙනම අප්ඩේට් එකක් අරන් එන්නම් ඊළඟ වීඩියෝ එකේදී. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.